ඉතින් මේ වීඩියෝ බලන ඔයාලගත් මේ WhatsApp කියන ඇප් එක ඔයාලග ඇති කිය මම හිතෙනවා. මොකද ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරන ඇප් එකක් තමයි මේ WhatsApp කියන්නේ. ඉතින් මේ WhatsApp එකට අලුතෙන් ආපු මේ අප්ඩේට් එකෙන් පස්සේ ඔයාලා හිතන්නේවත් නැති ඔයාලගේ සිකියුරිටි එකට වගේම ඔයාලගේ වැඩ ලේසි කරන සුපිරිම රහස් සෙටින් වගේක් තියෙනවා කියලා ඔයා දැනන් හිටියද? අපි ඉතින් වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මොනවාද මේ සුපිරි රහස් පහ කියලා. ඉතින් ඔයා හිතන්න කාට හරි කෙනෙක්ට ඔයාට මැසේජ් එකක් දාන්න ඕන වුණා. ඉතින් ඒ කෙනාට ඔයාගේ WhatsApp නම්බර් එකම අවශ්‍ය නැහැ. මොකද මේ අලුත් අප්ඩේට් එකෙන් පස්සේ යූසර් නේම් කියලා ඔප්ෂන් එකක් අපිට හඳුන්වා දීලා තියෙනවා. ඒ යූසර් නේම් එකෙන් ඔයාට නම්බර් එක නැතුවම ඔයාට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයා WhatsApp ඕපන් කරලා ඔයාගේ උඩ තියෙන දකුණු පැත්තේ කෙළවරේම තියෙන ඩොට් තුන ඔබලා සෙටින් එකට යන්න. ගිහිල්ලා ඔයාගේ ප්‍රොෆයිල් එක ක්ලික් කරන්න. ප්‍රොෆයිල් එක ක්ලික් කරලා පස්සේ ඔයාට පේනවා about කියන එකට යටින් user name කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා ඔයාට මෙතන create user name සහ ඔයාට යටින් තවත් ඔප්ෂන් දෙකක් බලා ගන්න පුළුවන්. එතනින් ඔයාගේ Instagram user name එක සහ Facebook user name එක දෙන්න පුළුවන්. ඉතින් මම මෙතන create user name එක දෙනවා. ඉතින් ඔයා මෙතන කැමති user name එකක් දෙන්න. මම මෙතන SL Tech Mind කියලා දෙනවා. ඉතින් user name එක දුන්නාට පස්සේ ඔයා save දීලා ඔයා උතන done කියන එක ඔබන්න. ඉතින් ඊළඟට කතා කරන්න යන්නේ ඉතින් ඔයාගේ WhatsApp එකේ සිකියුරිටි එකට වැදගත්ම කොටසක්. ඉතින් අපි බලමු මේක හදාගන්න කොහොමද කියලා. ඉස්සෙල්ලාම ඔයා WhatsApp එක ඕපන් කරලා WhatsApp setting එකට යන්න. account කියන එක ටච් කරන්න. account එක ටච් කරලා මේ pass key තියෙන තැනට යන්න. ඊට මේ create pass key කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක ඔබන්න. ඒක ඔබුවට පස්සේ ඔය lock screen එකට fingerprint එක හෝ ඔයාගේ face ID එක නම් දාලා තින්නේ. ඔයාට ඒක දීලා මෙතන link කරගන්න පුළුවන්. නැත්නම් ඔයාගේ use pin number එක දාලා link කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන fingerprint එක දෙනවා. ඉතින් මගේ pass key එක add වුණා මෙතෙන්ට. ඉතින් මේකෙන් ඔයාට වෙන්නේ සරලවම කවුරු හරි ඔයාගේ sim එක වරගම් කරලා ඔයාගේ WhatsApp එකට log වෙන්න හැදුවොත් ඔයා මෙතෙන්ට දුන්නු face ID එක හෝ ඔයාගේ fingerprint එක නැතුව මෙතන ඔයාගේ WhatsApp එකට log වෙන්න බෑ. ඉතින් ඔයාගේ phone එකේ number දෙකක් තියෙන්න පුළුවන්. ඉතින් ඔයා හොඳටම දන්නවා ඔයාගේ එක number එකකින් එක WhatsApp එකකින් තමයි වැඩ කරන්න පුළුවන්. අනිත් number එකට වෙන app එකක් තමයි දාගන්න ඕනේ. වෙනස් WhatsApp වගේ භාවිතා කරන්න සිදු වෙනවා. ඉතින් ඔයාට මේ අලුත් අප්ඩේට් එකෙන් පස්සේ ඔයාට වෙන වෙනම app දාගන්න ඕනේ. ඉස්සෙල්ලාම WhatsApp එකේ setting එකට යන්න. ඔයා මෙතනදී ඔයාගේ නම ටච් කරලා ඔයාට මෙතන බලාගන්න පුළුවන් ඔයාගේ දැන් තියෙන account එකට යටින් තියෙනවා add WhatsApp account කියලා. ඉතින් ඔයාට එතෙන්ට ගිහිල්ලා ඔයාට WhatsApp account එකක් add කරගන්න පුළුවන්. ඉතින් දැන් මට WhatsApp account එකක් add කරගන්න ඕනේ නැති හින්දා මම මෙතන add කරන්න යන්නේ. ඔයා add කරගන්න. ඉතින් ඔයා හොඳටම දන්නවා ෆොටෝ එකක් හෝ වීඩියෝ එකක් යවද්දී ඔයාට හැමතිස්සෙම උඩ බාර් එකේ තියෙන HD ලකුණ ඔබන්න වෙනවා. ඉතින් ඒක සමහරක් වෙලාවට ඔයාගේ ෆෝන් එකේ performance අඩු වෙලාවට දිග වීඩියෝ එකක් යවද්දී ඒක ලැග් වෙලා පොඩ්ඩක් ටික වෙලාවක් යන්න පුළුවන්. ඉතින් ඔයාට මේ දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන මේ setting එකෙන් ඔයාට පුළුවන් automatically වීඩියෝ එක high quality විදියට automatically HD යවන්න. ඉස්සෙල්ලාම WhatsApp එකේ setting එකට ගිහිල්ලා මෙතන තියෙන storage and data කියලා ටච් කරලා ඊට පස්සේ media upload quality කියන තැන ටච් කරලා ඔයාට මෙතන HD quality කියන තැන ටච් කරලා මෙතන save දෙන්න පුළුවන්. පස්සේ නේද කතා කරන්නේ ඔයාට වැදගත්ම රහස් setting එකක් ගැන. ඔයා ඉතින් දන්නේ නැති WhatsApp එකෙන් අපි නොදන්න number වලින් call ඇවිල්ලා සහ link දාලා අපේ phone එක hack වෙනවා. ඒ link එක ඔබපු ගමන් අපේ WhatsApp එක hack වෙනවා. ඒවට අහුවෙච්ච අයත් මේ වැඩ ඇති. ඉතින් අපි බලමු ඒක අපි මග අරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔය WhatsApp එකට යන්න මේ dot තුන ඔබලා setting එකට ගිහිල්ලා privacy එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාට මේ මෙතන පොඩ්ඩක් යට ගිහිල්ලා මේ මෙතන advanced කියන එකක් තියෙන්නේ. ඒ advanced එකට යන්න. ඒකට ගිහිල්ලා ඔයාට මේ මෙතන දැක ගන්න පුළුවන් වෙනවා protect IP addressing codes කියලා. ඒ setting එක ඔයා ඕෆ් කරලා තියෙන්නේ
අපි කෝලයක් ආන්ස කරත් එයාට ඔයාගේ ලොකේෂන් එකවත් ඔයාගේ කිසිම ඩේට එකක් එයාලට යන්නේ නැහැ. අද මම මේ කීපවාලු WhatsApp setting පහින් ඔයා කලින්ම දැන හිටියේ මොකක්ද? ඒ වගේම ඔයාට මේ WhatsApp setting පහින් ඔයාට වැදගත්ම setting එකක් මොකක්ද කියලා පල්ලෙහාට කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේ තවත් සුපිරි තාක්ෂණික වීඩියෝ සහ අලුත්ම අප්ඩේට්ස් හැමදාම බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් මේ වගේ තවත්